අද ඔයාලට විස්තර කරන්න ස්ටාර්ටර් සර්කිට් එක කියන දෝෂයක් අපි කොහොමද හරියාකාරව තේරුම් ගන්නේ කියලා. දැන් මෙතන ඉන්න ඉලෙක්ට්‍රීෂියන් අවශ්‍යයි ඔයගොල්ලෝ දන්නවා ඇම්පිමීටරයක් කොහොමද පරිපථයකට පාවිච්චි කරන්නේ වෝල්ට් මීටරයක් පරිපථයට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක දන්නවා. වෝල්ට් මීටරේ මනින්නේ මොකක්ද ඇම්පිමීටරේ මනින්නේ මොකක්ද ඒව සියල්ල දන්නවා. එතකොට මේ පරීක්ෂණය සඳහා මම ඇම්පිමීටරයක් සහ වෝල්ට් මීටර හතරක් යොදාගෙන තමයි මේ ටෙස්ටිං එක කරන්නේ. ස්ටාර්ටර් සර්කිට් එකේ තියෙන දෝෂයක් සම්බන්ධව. ඒතර බලන්න දාලා තියෙනවා ඇම්පිමීටර එකක්. ඒතර ඇම්පිමීටර දාලා තියෙන්නේ කොහමද? බැටරි පොසිටිව් එක ඇම්පිමීටරේ හරහා තමයි සොලිඩ් ස්විච් එකේ ස්ටාර්ටර් කනෙක්ෂන් එකට සප්ලයි දෙන්නේ ඇම්පිමීටරේ හරහා. ඊළඟට වෝල්ට්මීටර පළවෙනි එක දාලා තියෙනවා. කෙලින්ම බැටරි ප්ලස් මයිනස් දෙකට බැටරි වෝල්ටේජ් එක තමයි මෙෂර් කරන්නේ. එතන වෝල්ට්මීටර 2 දාලා තියෙනවා. කෙලින්ම සොලිඩ් ස්විච් එකේ ප්‍රධාන අග්‍ර දෙක D සහ M. මේ දෙකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ වෝල්ට්මීටර 2 කියන. ඊළඟට වෝල්ට්මීටර 3 කියන එක දාලා තියෙනවා. කෙලින්ම අපේ බැටරි භූගතය චෙක් කරගන්න තමයි වෝල්ට්මීටර 3 පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟ වෝල්ට්මීටර 4 කියන එක පාවිච්චි කරලා තියෙනවා. බැටරි ධන සහ ස්ටාර්ටර් මෝටර් එකේ B කියන අංක අතරට තමයි පාවිච්චි කරන්නේ. ඉස්සර බලමු මේ එක වෝල්ට්මීටරේ සහ ඇම්පිමීටරේ යොදලා තියෙන හේතුව මොකක්ද? එහෙම කරලා තියෙන්නේ. දැන් මේ පාඩම් දැන් අපි ගන්න V1 වලින් බැටරියේ ධන දින අතර තියෙන විකෝ වෙනස තමයි ගන්න. V2 වලින් ගන්න හැමතිස්සම මේ සොලිඩ් ස්විච් එකේ V සහ M අතර තියෙන විකෝ වෙනස් තමයි මෙයා මෙෂර් කරන්නේ. V3 මෙෂර් කරන්නේ හැමතිස්සම එර්ත් කේබල් එකේ ඩ්‍රොප් එක තමයි මෙෂර් කරන්නේ. V3 මෙෂර් කරන්නේ එර්ත් කේබල් එකේ ඩ්‍රොප් එක. V4 මෙෂර් කරනවා පොසිටිව් කේබල් එකේ ඩ්‍රොප් එක. ඊළඟට ඇම්පිමීටරේ හැමතිස්සම ස්ටාර්ටර් ස්විච් එක හරහා අපි සිග්නල් එක දෙන්නේ සොලිඩ් ස්විච් එකේ ස්ටාර්ටර් ටර්මිනල් එකට. ඒතකොට ඒ ටර්මිනල් එකෙන් සොලිඩ් ස්විච් එකට ගන්න කරන්ට් එක තමයි මේ ඇම්පිමීටරේ හරහා මෙෂර් කරන්නේ. දැන් අපි ඔය කියපු ඒවා බලමු. දැන් ප්‍රධාන වශයෙන් මෙතනදී වැදගත් වෙනවා මෙන්න මේ V2 කියන පාඨාංශය ඒ වගේම ඇම්පිමීටර පාඨාංශය. ඒතර ඔය දෙක අනුසාරයෙන් අපිට මේ මෝටර් සර්කිට් එකේ තියෙන ලෙඩ ගැන පැහැදිලිව ප්‍රකාශයක් කරන්න පුළුවන්. දැන් අපි ප්‍රැක්ටිකල් එක කරලා බලමු. අපිට ලැබිලා තියෙනවා මෝටරය. මේ මෝටරේ දෝෂයක් තියෙනවා කියලා තමයි මෝටරේ දාවේ. දැන් මේ දෝෂය මොකක්ද කියලා හොයන්න තමයි අපි යන්නේ. අපි එහෙනම් දැන් මේක කරන්න බලමු. පාවිච්චි කරලා තියෙනවා මේකේ මෙෂර් කරන්න පුළුවන් ඇම්පියර් 30 දක්වා. ඊට පස්සේ මෝටරේට සප්ලයි මම දීලා තියෙනවා. මෝටරේට සප්ලයි ධන ඍණ දීලා තියෙනවා. හැබැයි ස්ටාර්ටර් සිග්නල් එක දීලා නැහැ. ස්ටාර්ටර් සිග්නල් එක දෙන්න ඕනේ. මේ තියෙන ස්ටාර්ටර් ටර්මිනල් එක, මේ පැත්ත බැටරි ටර්මිනල් එක, මේ පැත්ත අපේ ෆීල්ඩ් කොයිල් වලට සප්ලයි යන ටර්මිනල් එක. එතකොට මේ දෙන්න අතරට වෝල්ට්මීටරයක් මම දැන් සම්බන්ධ කරනවා මේ දෙක අතරට වෝල්ට්මීටරය. කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා එක්කෙනෙක් ඉස්සරහට වෝල්ට්මීටරේ ධන සහ ඍණ ධන කේබල් එක බැටරි පොසිටිව් එකටත් ඍණ කේබල් එක මේකේ ෆීල්ඩ් කොයිල් වලට සප්ලයි යන ස්ථානයටත් සම්බන්ධ කරලා. රයිට්. ඔන්න දැන් පෙන්නනවා මේ දෙක අතර තියෙන වෝල්ට්මීටර් රීඩින් එක මොකක්ද කියලා. රයිට්. වෝල්ට් පෙන්නනවා කීයක්ද? 14.9. දැන් මම ස්ටාර්ටර් සිග්නල් එක මේකට ලබා දෙනවා. බලන්න අගේ මොකද වෙන්නේ කියලා. මොකද වුනේ? රයිට්. වෝල්ට් 12ක්. මේ පාඨාංගෙ පෙන්නනවා වෝල්ට් 12ක් වගේ. දැන් මේ පැත්තෙන් බලන්න ස්පීනියන් එක ඉස්සරහට ගමන් කරනවාද? ඒ කියන්නේ රින් ගියරේ පැත්තට ගමන් කරන්න ඕනේ. බලන්න ඒක වෙනවද කියලා. රයිට්. ස්පීනියන් එක යනවා රින් ගියරේට. සොලිඩ් ස්විච් එකේ ප්‍රධාන සම්බන්ධක දෙක අතර පෙන්නනවා වෝල්ට් 12ක පාඨාංකයක් පෙන්නුවා. නමුත් මොකද වෙන්නේ? අම්චරේ කරගන්නේ නැහැ. ඕක තමයි තියෙන දෝෂ තත්ත්වය. ඊළඟට බලමු අපිට මේ ඇම්පිමීටර් රීඩින් එකක් ලැබෙනවා. ඇම්පිමීටර් රීඩින් එක මොකක්ද කියලා. රයිට්. ඔන්න බලන්න මේ ඇම්පිමීටරය අපි කියන්නේ මේක සෙන්ටර් 0 ඇම්පිමීටර් එකක්. බලන්න පාඨාංකය කොච්චරක්ද
කොච්චරද? මේක ඇම්පියර් 30 දක්වා පාඨාංකය පෙන්නනවා. නමුත් මෝටර එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන දෝෂ තත්ත්වය. ඊළඟට අපි වෝල්ට් මීටරයක් පාවිච්චි කරලා අපි චෙක් කරා V2 කියන පාඨාංකය. V2 පාඨාංකය පෙන්වුවා අපිට ලැබුණා වෝල්ට් 12ක අගයක් පෙන්වුවා. දැන් ඒතකොට ওই පාඨාංක දෙක ඇසුරෙන් අපිට මේකේ දෝෂයක් තියෙනවා කියලා හඳුනගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් තියෙන දෝෂය මොකද්ද? මේකේ සොලිනොයිඩ් ස්විච් එකේ ප්‍රධාන සම්බන්ධය ඇති වෙන්නේ නැහැ කියන එක තමයි කියන්න පුළුවන්. ප්‍රධාන සම්බන්ධය ඇති වුණොත් මේ වෝල්ට් මීටර් පාඨාංකය V2 කියන එක මේ අගය පෙන්වන්නේ නැහැ. අනිත් එක ඇම්පිමීටරය මේ විදිහට ඇම්පියර් 30ක් දක්වා ලොකු පාඨාංකයක් පෙන්වන්නේ නැහැ. රයිට්. අපි එහෙනම් දැන් මේක සොලිනොයිඩ් ස්විච් එකක් වෙන එකක් මේකට දාලා අපි නැවත බලමු චෙක් කරලා මේ අගයන් කොයි විදිහටද වෙනස් වෙන්නේ. අලුත් සොලිනොයිඩ් එකක් හයි කරා. සොලිනොයිඩ් ස්විච් එක හයි කරා. දැන් වෝල්ට් මීටර් පාඨාංකය බලමු. ඇම්පිමීටරේ පාඨාංකය බලමු. වෝල්ට් මීටරේ පාඨාංකය අන්න ස්ටාර්ට් සිග්නල් එක මම දෙනවා බලන්න කීයදාගේ බිඳුව වෙනව නේද? වෝල්ට් මීටර අගය බිඳුවයි. ඉස්සෙල්ලා 12යි දැන් බිඳුව වුණා. ඒකම බලන්න ඇම්පිමීටරේ පාඨාංකය ඉස්සෙල්ලා ඇම්පිමීටර පාඨාංකය කොච්චරද? ඇම්පියර් 30ක් දක්වා ලොකු වගයක් වෙනවා. දැන් මොකද? ඉතර යනවා. පාඨාංකය ගොඩාක් අඩු වෙලා තියෙනවා. රයිට්. එතකොට මෙතනින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. දැන් සමහරවිට මෝටර එක ඔය විදිහට සොලිනොයිඩ් ස්විච් එක ඔපරේට් වෙන සද්ද එනවා. නමුත් එන්ජිම කරගෙන්නේ නැහැ. දැන් එවැනි අවස්ථාවක් තමයි දැන් මෙතන අපිට දැකගත හැකි වුණේ. එතකොට මේ අවස්ථාවේදී ඇම්පිමීටරේ පාඨාංකය ඇම්පියර් 30ක් දක්වා ඉහළ ගියා. ස්ටාර්ටර් පොසිෂන් එකේදී ගන්නවා සොලිනොයිඩ් ස්විච් එකට ඇම්පියර් 30. එතකොට අපි කිසිම වෙලාවක මෝටර එක රන් වෙන්නේ නැති අවස්ථාවක ස්ටාර්ටර් ස්විච් එක ඒ විදිහට දිගටම ක්‍රියාත්මක කිරීම ඉතා අහිතකර දෙයක්. කිසිම වෙලාවක නොකළ යුතු දෙයක්. එතකොට ඒක තමයි මෙතනින් ගන්න පුළුවන් තවත් දෙයක් තමයි ඒක. රයිට්. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මේ කරපු ප්‍රැක්ටිකල් එක. වෝල්ට් මීටරය සහ ඇම්පිමීටරය ආධාරයෙන් මේ තීච්ච දෝෂ තත්ත්වය ඔයාලට කියලා දෙනවා. ගොඩක් ළමයි දැන් ප්‍රායෝගිකව දැනුමක් අරගෙන ඒ සඳහා මේ දෝෂය නිවැරදි කරන්න පුළුවන්. ඒ වුණත් දැන් ඔයගොල්ලෝ මෙෂර්මන්ට් පාඩම කරලා තියෙන නිසා වෝල්ට් මීටර් රීඩින් එකක් සහ ඇම්පිමීටර් එකක් රීඩින් එකක් ඇසුරෙන් මේකේ දෝෂය निराකරණය කිරීම ඉතා වැදගත් වෙනවා. මම හිතනවා දැන් කට්ටිය ඔයගොල්ලෝ සියලු දෙනාටම මේ පිළිබඳ අවබෝධයක් වෙන්න ඇති කියලා. රයිට්. කොහොමද?